ආයුබෝවන් අනුර මහත්මයා. ආයිබෝවන් ඔව් අපි අද කතා කරන්න යන්නේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය දිනපු සොෆ්ට්වෙයාර් එකක් ගැන. ඔව් මේ පේන්න තියෙන්නේ ගුරු ප්‍රතිභා ප්‍රභා 2025 නැෂනල් ෆස්ට් වෙච්ච පාසල් කළමනාකරන පද්ධතියක්. ජාතික මට්ටමේ පළවෙනි ස්ථානය ගත්තු. ඒ ගැන ටිකක් සාකච්ඡා කරන්න තමයි අපි දෙන්න මේ අද ඔන්ලයින් මේ මීටින් එක දාගත්තේ. ඉතින් මේ ඔන්ලයින් මීටින් එක තුලින් අපි සාකච්ඡා කරන්නේ මේ පද්ධතිය කොහොමද පාසල් කළමනාකරණය සඳහා බද්ධ වෙලා කටයුතු කරන්න කියලා. ස්කූල් ඩිජිටල් මැනේජ්මන්ට්. yes ස්කූල් ඩිජිටල් මැනේජ්මන්ට් සිස්ටම් එක. මේ මැනේජ්මන්ට් සිස්ටම් එක තුල තිබෙන දේවල් කොහොමද ප්‍රායෝගිකව පාසලකට වැදගත් වෙන්නේ. පාසලක් කියන්නේ විදුහල්පතිවරයා සහ කාර්ය මණ්ඩලය ඉන්නවා, ගුරු කාර්ය මණ්ඩලය, ශිෂ්‍යයින් ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යයින් සම්බන්ධිත දෙමව්පියන් භාරකරුවන් ඉන්නවා. මේ සියලුම දෙනා එකම ප්ලැට්ෆෝම් එකකට එකතු කරන්න පුළුවන් වෙච්ච ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ අද සාකච්ඡා කරන්නේ. එහෙම නේද? ඔව් අපි මේකේ තියෙන ෆීචර්ස් එකින් එක සියලුම දේවල් ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට ඊට පස්සේ එන වීඩියෝ එකකින් අපි මේ ගැන සවිස්තරාත්මකව කතා කරමු. අද කතා ඔව් කරමු සරලව මේ සිස්ටම් එක තුල මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ, ඒව කොහොමද ඒ පාර්ශවකරුවන්ට වැදගත් වෙන්නේ කියලා. ඔව් හරි, අපි මුලින්ම මොකක්ද කතා කරන දේ? අපි විදුහල්පතිතුමාගෙන් පටන් ගත්ත උඩම ඉන්නේ එතුමා නේද? නේද? හරි. ඔව් අනුර. එතකොට මම දැන් මේ ලොක් වෙලා ඉන්නේ ඇත්තටම විදුහල්පති කියන රෝල් එකෙන්. එතකොට ආ සාමාන්‍ය පාසලේ තොරතුරු ටික මෙතන කොහොමත් පෙන්නනවා. මේක දැන් මේක ඔන්ලයින් සිස්ටම් එකක් හින්දා විදුහල්පතිවරයාට පුළුවන් තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් ඕනම තැනක ඉඳලා මේ තොරතුරු පරීක්ෂා කරන්න. අපි හිතමු හරි. විදුහල්පතිවරයා ඉන්නේ කොහේ හරි කලාපේ රැස්වීමක කියලා. කලාපේ ඔව් රැස්වීමකදී ඉල්ලනවා අද දවසේ පාසලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව යම්කිසි සංඛ්‍යා තත්ත්වයක්. ඔව් එතකොට මේ වගේ සිස්ටම් එකක් නැත්තම් ඔන්න ඉස්කෝලේට කෝල් කරලා තමයි ඒක ගන්න වෙන්නේ. නමුත් මේ වගේ සිස්ටම් එකක් පාවිච්චි කරොත් එහෙම ටච් කීපයකින් මේ සංඛ්‍යා දත්ත ටික අරගෙන ඒ වෙලෙම දෙන්න පුළුවන් නේද? ඔව් ඒක තමයි. මෙන්න මේ කහපාට බෙල්ට් එකක් තියෙනවා ඔයාලට පේනවද? ඔව් මේ දෙක අතර තියෙන. ඔව් පන්තිවල ඉගෙනුම් ක්‍රියාවලිය පරීක්ෂාව. ඔව් මේකෙදි කරන්නේ විදුහල්පතිවරයාට පන්තියක් ගානේ ගිහිල්ලා ගුරුවරු පන්තිවල ඉන්නවද නැද්ද කියන එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සිස්ටම් එක තුල මේක තියෙනකොට මෙන්න මේ පන්තිවල ඉගෙනුම් ක්‍රියාවලිය පරීක්ෂාව කියන එකේ කෙරෙන්නේ ඔයාලට පේනවා ඇති මේ සිස්ටම් එකේ මෙතන ක්ලාස් කියලා තියෙනවා පහළට. 1A 1B 1C කියන විදිහට පේනව නේද? ඔව් පේනවා. හරි. ඊළඟට දකුණට තියෙන්නේ P1 P2 P3 කියලා ඒ period 1 period 2 period 3 කියලා. right. period 8. එතකොට හ්ම්. පන්තිපාර ගුරුවරයා මේ පාසලේ දැනට කරන විදිහ තමයි පන්තිපාර ගුරුවරයා පන්ති කාමරයේ තියෙනවා ගහලා QR කෝඩ් එකක්. ඒ විෂය සඳහා පන්තියට ගිය වෙලාවේ තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් මේ ඇප් එකට පිවිසිලා මේ ඇප් එකේ ඒ සඳහා ස්ථානයක් තියෙනවා. එතනින් ඒ QR කෝඩ් එකට ස්කෑන් කරාට පස්සේ ඒ ගුරුවරයා ඒ ඔව් පන්තියේ සිටින බව විදුහල්පතිවරයාට මෙන්න මෙතනින් පෙන්වනවා මේ විදිහට. ආ විදුහල්පතිතුමාට එතකොට මේ වෙනකොට පන්තිවල සිටින ගුරුවරු ප්‍රමාණය ගුරුවරු නැති පන්ති ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන්. පුළුවන්. ඔව්. දැන් මෙතන පෙන්වන්නේ 1C පන්තියේ දෙවෙනි පීරියඩ් එකේ ගුරුවරයෙක් ඉන්නවා කියන එක. ඔව් මේ විදිහට සම්පූර්ණ හිස්ටරියම බලා ගන්න පුළුවන්. යම්කිසි ඕනෑම දිනයක ගුරුවරයෙක් මේ පන්තියේ හිටියද නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. මේ විදිහට ෆිල්ටර් කරලා. හරි. මේ තියෙන්නේ. ඔව් ඒ වගේම සමහරවිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔය QR කෝඩ් එක ගලවගෙන ඇවිල්ලා වෙන තැනක ගිහිල්ලා ස්කෑන් කරන්නත් පුළුවන්නේ. නමුත් ඔව් ඒකත් බැරි වෙන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන GPS ලොකේෂන් එක පෙන්නනවා. දැන් ඔයාලට පේනවා ඇති. මෙතන මේ ඔව් කොහෙද මේ QR එක ස්කෑන් කරලා තියෙන්නේ කියලා පෙන්නනවා. හ්ම් හ්ම්. දැන් ඒ පන්තියේ ඉඳලා වෙනත් තැනක නම් ස්කෑන් කරේ
ඒ ස්කෑන් කරපු තැනට පන්ති කාමරයේ සිට ඒ ස්කෑන් කරපු තැනට තියෙන දුර මෙන්න මෙහෙම පෙන්නනවා මේ. right. ඔය එතකොට අර වගේ දෙයක් කරන්න මේකේ බෑ. නමුත් අපි මේ කියන්නේ නැහැ මේ එහෙම කරනවා කියලා නෙමෙයි මේක තියෙන්නේ. නමුත් සිස්ටම් එකක් වුණාම ඒ ඇකියුරසි එක මේක ඇතුලේ තියෙනවා කියන එක කියන්න තමයි මේක මම කිව්වේ. හරි. හරි. මෙතන මේ රතු පාටින් තියෙන ස්කෑන් කරපු තැන මේ නිල් පාටින් තියෙන්නේ ඇත්ත ක්ලාස් රූම් එක. සමහර විට අපි ක්ලාස් රූම් එකකින් එළියට ළමයි ටික අරගෙන ගහක් යටට ගිහිල්ලා පන්තිය කරනවා වෙන්න පුළුවන් නේ. ඔව් එහෙම වුණොත් ඒක දැනගන්න පුළුවන් විදුහල්පතිතුමාට මේ ළමයි ටික සහ ගුරුවරයා ඉන්නේ මෙතන කියලා. ඔව්. එහෙම එතකොට ඒ වගේ අවස්ථාවලදී මෙතන මේ ඩිවියේෂන් එකක් තියෙනවා තමයි 21.7 මීටර් කියලා. නමුත් ඒවා ප්‍රායෝගිකව සිද්ධ වෙන දේවල්. නමුත් සිස්ටම් එක ඔව් තුල මේකට ක්‍රමයක් හදලා තියෙනවා කියන එක තමයි මේ කිව්වේ. කියන්නේ. හරි. හරි. මේකෙන් ඇත්තටම විදුහල්පතිවරයාට දැනගන්න පුළුවන් පන්ති කාමර තුල කොච්චර ගුරුවරු පිරිසක් ඉන්නවද මේ පන්ති කාමරේ හිස් පන්තියක් තියෙනවද එහෙමනම් ඒකට වෙන කෙනෙක් යවන්න ඕන කියන එක අර පන්ති ගානේ නොයා බලා ගන්න පුළුවන් විදුහල්පති කාමරේ ඉඳලම. ඉඳලම බලන්න පුළුවන් නේ. හරි හරි. මම හිතන්නේ ඒක පැහැදිලිද නේද? ඒක පැහැදිලි. ඔව්. ඊළඟට අපි මොකක් ගැනද සාකච්ඡා කරන්නේ? ගුරු නිවාඩු ගැන අපි කතා කරමු. ගුරු නිවාඩු ගැන. ඔව්. මෙතන ගුරු නිවාඩු විස්තර කළමනාකරණය කියන තැනට පිවිසෙන්නේ මෙතනින්. මෙතනින් පිවිසුනහම දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගුරුවරයෙක් නිවාඩුවක් ලබා ගන්න ලීව් ෂීට් එකක් අස්සම් කරලා ඒක විදුහල්පතිවරයාට දීලා අනුමත කරගෙන සබ්ජෙක්ට් ක්ලාර්ක්ට දෙනවා මේක රෙකෝඩ් බුක් එකට තමන්ගේ නිවාඩු පොතට නිවාඩු වාර්තාවට ඇතුළත් කරන්න කියලා. ඕකනේ ක්‍රමය. ඔව්. ඒ වුණාට දැනට මැනුවල් කරන ක්‍රමයේදී ඒක ඇත්තටම ගුරු නිවාඩු පොතට ඇතුළත් වුණාද කියන එක දැන ගැනීම සඳහා ෆීඩ්බැක් එකක් එන්නේ නැහැ ගුරුවරයාට. ගුරුවරයාට හම්බෙන්නේ නැහැ. ඔව්. නෑ. අන්න ඒක මේක ඇතුළතදී ෆීඩ්බැක් එකක් බවට පත් කරලා තියෙනවා. ගුරුවරයෙක්ගේ නිවාඩුවක් ඇතුල් කර විගස මෙතනදී ඒ ගුරුවරයාට SMS පණිවිඩයක් යනවා ඔබගේ නිවාඩුව සටහන් කරා කියලා. ඔව්. මම හිතන්නේ ඒක වැදගත් වෙයි ගුරුවරුන්ටත් තමන්ගේ නිවාඩුව සටහන් වුණා කියන එක ස්ථිර කරගන්න නේ. ඔව් ඒක ගුරුවරු වගේම විදුහල්පතිතුමාටත් බලා ගන්න පුළුවන්. මොකද ඊළඟ දවසේට පාසලට පැමිණෙන ගුරුවරු ප්‍රමාණය සහ ඒ යොදවන්න ඕන ආකාරයේ විදුහල්පතිතුමාටත් තීරණය කරගන්න ඉතාමත් පහසුයි. පුළුවන්. මම මේ සාම්පල් එකක් දැම්මේ දැන් මේ අද දිනේ ගුරුවරයා සිලෙක්ට් කරා නිවාඩු වර්ගය මොකක්ද කියලා සිලෙක්ට් කරා. ඒ වගේම ඒක ෆුල් ඩේද හාෆ් ඩේද ෂෝට් ලිව්ද කියලා සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා මෙතන ඕනනම් නෝට් එකක් දාන්නත් පුළුවන් ටයිප් කරලා. ඒ වගේම ගුරුවරයා ගත්ත නිවාඩු කැටගරි එක වෙනම ගන්න පුළුවන්. ෆුල් ඩේද හාෆ් ඩේද ෂෝට් ලිව්ද කියලා. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. ඔව් එහෙම බලා ගන්න පුළුවන්. එතකොට අවුරුද්දකට ඕනනම් එයා ගත්ත ෂෝට් ලිව් ප්‍රමාණය, හාෆ් ඩේ ප්‍රමාණය, ලීව් ප්‍රමාණය, ෆුල් ඩේස් එහෙම හරි ලේසියෙන් ගන්න පුළුවන්. හරියට හරි. හොඳයි. ඇත්තටම හොඳයි. එතකොට අර යාන ගුරුවරයාට යන SMS එක මෙන්න මේක. ඒ යන කියන්නේ නිවාඩුව අනුමත කරපු එකද නැත්නම් නිවාඩුව අනුමත කරාට පස්සේනේ මේක නිවාඩු පොතේ සටහන් කරන්නේ. ඒ නිවාඩු ලෙජරේට ගන්නෙ. අන්න ඒ ලෙජරේට ගත්තාට පස්සේ මේකට ඒ ගුරුවරයාට යන SMS එක තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? මෙහෙම මැසේජ් එකක් ගුරුවරයාට යනවනේ යාගේ නිවාඩු අනුමත කරලා කියලා. ඔව්. එතකොට ඒ ගුරුවරයාට හෝ විදුහල්පතිතුමාට අවශ්‍යතාවයක් මතු වුණොත් එයා ගත්ත අවුරුද්දේම නිවාඩු ප්‍රමාණය. එතකොට මාසෙක නිවාඩු ප්‍රමාණය. හරි. එහෙම නැත්නම් අවුරුද්දට half days short leaves කොටස් කරලා ගන්න පුළුවන් ද මේ සිස්ටම් එක තුලින්? ඔව් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම විදුහල්පතිවරයාටත් පුළුවන් ඕනෑම ගුරුවරයෙක්ගේ නිවාඩු ඒ විදිහට ෆිල්ටර් කරගන්න. අනිත් පැත්තෙන් ඒ ගුරුවරයාටත් පුළුවන් තමන් ගත්ත නිවාඩු පිළිබඳව විස්තරයක් ඒ විදිහටම ගන්න මේ සිස්ටම් එක ඇතුලේ. මම පොඩි සාම්පල් එකක් පෙන්නන්නම්. මේ ඉන්නේ විදුහල්පතිවරයා වශයෙන් නිසා ඕනෑම ගුරුවරයෙක්ගේ නිවාඩු පිළිබඳව මෙන්න මෙහෙම හොයාගන්න පුළුවන්. මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් ටීචර්ස් කියන තැනින් තමන්ගේ පාසලේ ඉන්න සියලුම ගුරුවරු පෙන්නනවා ෆෝන් නම්බර් එකත් එක්කම මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ
මෙතනින් from date එකයි මෙතනින් to date එකයි. ඒ කියන්නේ duration එක. දැන් ඔයාලට ගන්න ඕනේ ජනවාරි 1 වෙනිදා ඉඳලානේ. ඔව් ජනවාරි 1 වෙනිදා ඉඳලා අද දක්වා මේ ගුරුවරයා නිමාඩු අරගෙන නැත. අපි තව එක්කෙනෙක්ව බලමු. ඔව් මේ ගුරුවරයා නිමාඩු අරගෙන තියෙනවා මේ. ඔව් දැන් ආ මම හොයාගන්න ඕනේ කියලා හිතමු මොනවාද අනියම් නිමාඩු. ඔව් ඒ ගුරුවරයා මේ කාල සීමාව තුළ ගත්තු අනියම් නිමාඩු සංඛ්‍යාව මේ බටන් එක උඩ ක්ලික් කරන එක විතරයි තියෙන්නේ මේ හ්ම් ෆිල්ටර් වෙලා එනවා. ඔව් ඒ අනියම් ඒක නිමාඩු හරි වලින් half day කොච්චරක් අරන් තියනවද කියලා ඕනනම් බලමුද? බලමු ඔව්. මෙන්න මෙතන half day උඩ ක්ලික් කරාට පස්සේ half day එකක් අරන් තියෙනවා. හ්ම් ඒත් එක්කම ෂෝට් ලිව්ස් එම ගුරුවරයාම එම ප්‍රමාණය ගුරුවරයාම ෂෝට් ලිව් බලන්න ඕන නම් මෙතනින්ම ෂෝට් ලිව් කියන එක උඩ ක්ලික් කරනවා. එයා ෂෝට් ලිව් අරගෙන නැහැ. හ්ම් ඉතින් මම හිතන්නේ පැහැදිලි ඇතිනේ. පැහැදිලි හරි. අපි ඊළඟට බලමුද තවත් එකක්. මොකක්ද අපි ඊගාවට බලන්නේ? ඊළඟට අපි ඔය උඩින් එන එක බලමු නේද? මේකත් ඇත්තටම වැදගත් දෙයක් තමයි. ගුරු මණ්ඩලයේ කාගේ හරි උපන්දිනයක් තියෙනවා නම් බර්ත්ඩේ එකක් එනවා නම් ඒ දවසේ මේකට සිස්ටම් එකට ලොග් වෙන හැම කෙනාටම ඒ ඉස්කෝලේ අහවල් ගුරුවරයාගේ තමන්ගේ ස්ටාෆ් එකේ සහෝදරයාගේ සහෝදරියගේ උපන්දිනේ තියෙනවා කියලා මේ සිස්ටම් එකේ මතක් කරලා දෙනවා. එහෙම මතක් කරලා දුන්නාම මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරාම WhatsApp මැසේජ් එකක් යවන්න පුළුවන් ඒ ගුරුවරයාට. එතකොට මේකෙදි මේ ළමයින්ගේ බර්ත්ඩේස් ගැනත් එනවද එහෙම? ළමයිගේ බර්ත්ඩේස් ගැන මේකේ තාම ඒක අපි ඩෙවලොප් කරලා නැහැ. නමුත් මේක යම්කිසි පාසලක විදුහල්පතිවරයෙක් ඉල්ලුවොත් අපිට මේ ෆීචර් එක ඇඩ් කරලා දෙන්න පුළුවන්. ඉල්ලන ඕනෑම ෆීචර් එකක් විශේෂාංගයක් පහසුකමක් මේකට ඇඩ් කරලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. එතකොට ඇත්තටම කාර්ය මණ්ඩලයේ සතුටු කරන්න පුළුවන්. ඒගොල්ල උඩ සමහර වෙලාවට දැනගන්න පුළුවන්. ඒක ලේසි නේ. ඔව් ඒ වගේ අදහසකින් තමයි ඒකත් අපි එකතු කරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරමුද සිසුන්ගේ පැමිණීම නාම ලේඛන ලකුණු කිරීම සම්බන්ධව මේ තුලින්. ඔව් ඒක හොඳයි. අනුර ඔබ දන්න විදිහට ඉස්කෝලේ නාම ලේඛනය ඔබ ඉස්කෝලේ යන කාලේ කොහොමද ඉස්කෝලේ නාම ලේඛන ලකුණු කරේ? 1.0යි නේ. 1.0. ඔව්. එතකොට ඉස්කෝලෙන් ඔබ ඉස්කෝලේට ආවට පස්සේ ඔන්න ගුරුවරයා නාම ලේඛනය ලකුණු කරා. මේ ලකුණු අපි ඉස්කෝලේට ආවද කියන එක ගෙදරින් පිටත් වුණා තමයි. නමුත් ඉස්කෝලේට ඔව්. ආවද නැද්ද කියන එක දන්නේ නැහනේ. ඒ කාලේ ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ එච්චරම භයානක තත්ත්වයක් තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ. හරි. දැන් අපි වටපිටාව ගැන වැඩි කතා නොකර මේකේ තියෙන විශේෂාංගය කතා කරමු. ඒක එතකොට ඔව්. මේක බලාගෙන ඉන්න අය තේරුම් ගනි මේක Tamanට කොච්චර වැදගත්ද නැද්ද කියලා. අනිවාර්යයෙන්. ඔව්. හරි. මේ සිස්ටම් එක තුල පන්තිභාර ගුරුවරයා නාම ලේඛනයේ ලකුණු කරන්නේ තමන්ගේ ෆෝන් එකෙන් ඩිජිටලි. ඔව්. පන්තිභාර ගුරුවරයා තමන්ගේ ෆෝන් එකෙන් ලොග් වුණාට පස්සේ එයාට පෙන්වන පන්තියේ ළමයිගේ ලයිස්තුව. ඒ ලයිස්තුවෙන් ඇවිල්ලා නැති ළමයිගේ නම් ඉස්සරහින් ටික් එකක්, ඒ කියන්නේ ඇවිල්ලා තියෙන ළමයි සියල්ලගේම නම් ඉස්සරහින් ටික් එකක් යොදලා ඇවිල්ලා නැති ළමයිගේ නම් වලින් ඒ ටික් එක අයින් කරලා සබ්මිට් බටන් එක එබුවට පස්සේ පන්තියේ නාම ලේඛනයේ ලකුණු වෙනවා ඩිජිටලි. ඒත් එක්කම විදුහල්පතිවරයාට ඒ පන්තියේ ළමයිගේ පැමිණීම නොපැමිණීම පෙන්නනවා. මේ විදිහට මුළු පාසලේම ළමයිගේ පැමිණීම නොපැමිණීම මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකෙන් බලා ගන්න පුළුවන් විදුහල්පතිවරයාට ඉවෙලෙම. ඒ වගේම ඔව්. ඉස්කෝලේට නොපැමිණි සිසුන්ගේ දෙමව්පියන්ගේ ජංගම දුරකථනයට අද දවසේ ඔබේ සිසුවා පාසලට පැමිණියේ නැහැ කියලා SMS පණිවිඩයක් යනවා. ඒ අදාළ දෙමාපියන්ට. අදාළ දෙමව්පියන්. ඇත්තටම හොඳයි. ඔබ හිතන්නේ මේ වගේ ෆීචර් එකක් අද කාලේට කොපමණ ගැලපෙනවද කියලා?
ඒක තමයි මම කිව්වේ ඉතාමත් වටිනා අදහසක් ඒක. ඉතින් ඇත්තටම දැන් දේශීය වශයෙන් මේක ඉතාමත් වැදගත්. මොකද විදේශීය රටවලත් මේ ක්‍රමය දැන්ටමත් ක්‍රියාත්මක වෙනවා. මොකද ඒවා ඉතාමත් දියුණු රටවල්, ඒවා තාක්ෂණයේ දියුණු. ඉතින් අපිට මම හිතනවා මේක ඉස්සරලාම මේ ඔබතුමා හඳුන්වා දීම ඉතාමත් වැදගත් අපේ රටේ. එහෙනම් බොහොම ස්තුතියි එහෙම කිව්වට. මම හිතන්නේ ඇත්තටම මේ දෙමව්පියන්ට කන්ෆර්ම් කරගන්න පුළුවන් තමන්ගේ ළමයා මේ වෙලාවේ ඉස්කෝලේ ඉන්නේ කියලා. දැන් ඔව්. ගෙදරින් දරුවා ලෑස්ති කරලා මේ ඉස්කෝලේ ළඟින් බස්සලා යනවා වැඩට. වැඩට ගිහිල්ලා ඉන්න අතරේ හ්ම්. ඔන්න මැසේජ් එකක් එනවා අද දවසේ දරුවා ඉස්කෝලේ ආවේ නැහැ කියලා. බැරි වෙලාවක් නේද? එහෙම ඔව්. වුණොත් එහෙම අපිට දෙමව්පියන්ට ටක් ගාලා මේ දරුවා පිළිබඳ හොයලා බලන්න අවස්ථාව ලැබෙනවනේ මේකෙන්. ඔව්. මම හිතන්නේ ගොඩක් වෙලාවට එහෙම අවස්ථා මගහැරීමක් තමයි මෙතනින් වෙන්නේ නේද? දැන් ආයේ එහෙම අවස්ථාවක් 0 වෙනවා. ආයේ සීරෝම වෙනවා. මොකද ළමයා ඉස්කෝලේ දරුවා දන්නවා අද ආයේ දවසේ මම ඉස්කෝලේ ගියේ නැත්නම් SMS එක යනවා ගෙදරට කියලා. ඉදරට කියලා. ඔව්. මොකද අපිත් ඉස්කෝලේ ඒක හොඳට දන්නවා. දැන් මතක් වෙනවා ඇතිනේ. හරි. ඉතින් ඒ ෆීචර් එකත් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අර සාමාන්‍ය මැනුවලි නාම ලේඛනයේ 1.0 දාගෙන ගියොත් එහෙම කවදාවත් ඒ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඩිජිටල් ක්‍රමයට පරිවර්තනය කරපු හින්දා තමයි ඔය විශේෂාංගය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට වෙන මොනවද මගෙන් දැනගන්න තියෙන්නේ මේ මොහොතේ? එතකොට ළමයාගේ අර ළමයා අස්වීමක් ගන්න ආපු වෙලාවක ළමයාගේ ශිෂ්‍ය වාර්තා ළමයාගේ ඒ ළමයා ගැන තව අපිට ඔය සිස්ටම් එක හරහා දැනගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් මේකේ තොරතුරු මොනවද? ඇත්ත වශයෙන්ම මේකේ දැනට අපි දාලා තියෙනවා මේ ඇටෙන්ඩන්ස් රිපෝට් එක පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ටික දාලා තියෙනවා. ඔබතුමා අහපු සමහර දේවල් තවදුරටත් මේකට ඇඩ් කරගෙන යන්නේ. අපි හිතමු දැන් මේ දරුවෙක්ගේ සමස්ත ප්‍රොෆයිල් එක මේකේ බලා ගන්න අවශ්‍යයි කියලා. මෙන්න මේ විදිහට මේ දරුවාගේ ස්ටුඩන්ට් ප්‍රොෆයිල් එක බලා ගන්න මේකේ තැනක් තියෙනවා. ඔව්. මෙයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක, හ්ම්. date of birth, ඒ වගේම මේ වෙනකොට වයස, අද දවසට වයස මේ ඒක ආව්. ඊළඟට ඇඩ්‍රස් එක ඒ ටික තියෙනවා. ඒ වගේම තමයි මේ දරුවාගේ ඇටෙන්ඩන්ස් ටික තියෙනවා. මේ ඉස්කෝලේට ආපු හැම ඉස්කෝලේ පවත්වපු හැම දිනකම මේ දරුවාගේ ඇටෙන්ඩන්ස් එක තියෙනවා. මේ දින ටික තියෙනවා. තියෙනවා. ඔව්. ඒක හැබැයි ගුරුවරුන්ටත් පහසුවක් මොකද අර 180 විභාගයට පෙනී සිටින්න. එතකොට ළමයි නොපෙමිණ අයගේ ගැන සොයා බලන්න හොඳ අවස්ථාවක් වෙනවා නේද? හොඳම විදුහල්ට. අවස්ථාවක්. ඔබතුමා හිතන්නකෝ දැන් මේ අපි හිතමු 2026 4/10 වෙනිදා මේ දරුවා පාසලට පැමිණියාද නැද්ද කියලා බලා ගන්න සිද්ධ වුණොත් එහෙම මොකද යම් යම් අවස්ථාවකදී දෙමව්පියෝ ඇවිල්ලා අහනවා මගේ දරුවා මේ අහවල් දවසේ ඉස්කෝලේ ආවද නැද්ද කියලා මට දැනගන්න ඕන. පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇහුවොත් එහෙම ක්ෂණිකව පෙන්වන්න ඔව්. පුළුවන් අවස්ථාව විදිහක් තමයි මේ ඩිජිටල් සිස්ටම් එක. සිස්ටම් එක. ඔව්. එහෙම නැත්නම් මෙහෙම සිස්ටම් එකක් තිබ්බේ නැත්නම් සාමාන්‍ය ක්‍රමය වෙන්නේ ගුරුවරයාට කතා කරලා නාම ලේඛනය අරගෙන සමහර විට මේ අහන්න දිනය මාස 6කට අවුරුද්දකට උඩදී දිනයක් වෙන්න පුළුවන් නේ. ඔව්. නාම ලේඛන ගන්න හරි අමාරුයි. හොයන්න හරි අමාරුයි. ගොඩ කාලය ගත වෙනවා. නමුත් මේකෙදි ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් දිනේ සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඔව්. මේ විදිහට දිනේ සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඒ දිනේට ඒ ළමයා ඉස්කෝලේ ආවද නැද්ද කියලා පෙන්නනවා. මේ දින මේ වගේ. හරි. මං හිතන්නේ ඒක පැහැදිලි ඇතිනේ. ඔව් පැහැදිලි. තව දැනගන්න දේවල් තියෙනවද අද දවසට? ඊළඟට මේ පාසලට වැදගත් වෙච්ච සම්පත්දායක දෙමව්පියෝ ඉන්නෝනේ. ආව්. ඔව්. හිතන්නකෝ ඉස්කෝලේ මොනවා හරි උත්සවයකදී ගේට්ටුව ළඟ තොරණක් ගහගන්න ඒ සම්බන්ධ දැනුම තියෙන කෙනෙක් හොයාගන්න ඕනේ කියලා. ඔව්. ඔව්. එතකොට
දැනට කරන්නේ දන්න අයට කතා කරලා ඒ විදිහටනේ. නමුත් මෙන්න මෙතන මේ ඩේටාබේස් එක පවත්වාගෙන යන්න පුළුවන් අවස්ථාවක් දීලා තියෙනවා. කෙලිම මෙතෙන්ට ඇවිල්ලා සර්ච් කරලා ගන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙන අයව. ඊළඟට අපි හිතමු කානුවක් කපා ගන්න ඔන්න බැකෝ එකක් තියෙන කෙනෙක් හොයා ගන්න ඕන කියලා. ඔව් අන්න ඒ වගේ විස්තර ටිකද මේකේ දාලා තියාගත්තාම ක්ෂණිකව කන්ටැක්ට් නම්බර් එකත් එක්කම සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් මේක ඒ හොඳ රිසෝස් පූල් එකක් හදාගන්න පුළුවන් මේක ඇතුළේ. හ්ම්. එතකොට මට පොඩ්ඩක් ගන්න ඕනේ මේකෙදි මේ ඕකේ ළමයින්ගේ පහසුකම් සේවා ගාස්තු ගෙවපු අය නැති අය බලා ගන්න ක්‍රමයක් නැද්ද? මෙහෙමයි. පාසලක විශාල අවශ්‍යතා ගොඩාක් තියෙනවා. නමුත් ඔව්. මේකේ අපි තවම ඇතුළත් කරපු නැති ඒවාත් මූලික තියෙනවා. අවශ්‍යතාවය නේ. ඔව්. ඔව්. එහෙම ඉස්සරහට එන රික්වයර්මන්ට්ස් වලට අනුව මේකට ඒ දේවල් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තවම මේ ඔබතුමා අහපු එක තාම ඇතුළත් කරලා නැහැ මේක. හොඳයි මේ ක්‍රමය. මම හිතනවා හැමෝටම ලේසි වෙයි. ඉතාමත් පහසු කරන වැඩසටහනක් නේ. ඒ වගේම දෙමව්පියන්ට තමන්ගේ දරුවා ගැන ෆුල් ඇෂුරන්ස් එකක් හම්බෙන සිස්ටම් එක. තව මට විනාඩියක් දෙන්න. ඔව්. දෙමව්පියන් සඳහා SMS පණිවිඩයක් යැවීම කියලා තැනක් තියෙනවනේ මෙතන. ඔව්. මෙතනින් පුළුවන් යම්කිසි ශ්‍රමදානයක් සඳහා උදාහරණයක් කියන්නේ ශ්‍රමදානයක් සඳහා පාසල අවට ඉන්න දෙමව්පියෝ ටිකට SMS පණිවිඩයක් යවා ගන්න ඕන නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඔව්. ඉවරලා පුළුවන්. ඒ SMS පණිවිඩය සඳහා දෙමව්පියෝ සිලෙක්ට් කරලා ඔව්. එතනින් අදාළ SMS පණිවිඩ ටයිප් කරලා යවන්න. ඒ වගේම හිතන්නකෝ දැන් හෙට ඔන්න අතු ගන්න තියෙනවා. පන්තියේ ළමයි. ඔව්. මේ දෙමව්පියන්ට එන්න කියලා තියෙනවා. එහෙම තියෙනවනේ පාසල් වල. සමහර විට ළමයි 4 දෙනෙක් හෝ 5 දෙනෙක් 3 දෙනෙක් සිලෙක්ට් කරලා තියෙනවා. අන්න ඒ එතකොට වගේ. ඒ තුන පණිවිඩය යවන්නත් පුළුවන්. ඒ පණිවිඩයත් මේක හරහාම යවන්න පුළුවන් ඒගොල්ලන්ට මතක් කරලා. ඒක හොඳයි. ඇත්තටම හොඳයි ක්‍රම. ඉතින් හොඳ අපි ක්‍රමයක්. මම හිතන්නේ ඔබතුමාට අවබෝධයක් එන්න ඇති මේ පද්ධතිය ගැන දැන් හොඳ නේද? ඔව් ඇත්තටම ඉතාමත් හොඳ අවබෝධයක් හම්බ වුණා. ඉතින් මේකේ වැදගත්කම මට ඉතාමත් හොඳින් පැහැදිලි වුණා. අපි ආය දවසක් අරගෙන මේකේ තියෙන එක ෆීචර් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගමු. ෆීචර්ස් එකින් එකට ෆීචර්ස් අරගෙන ඒකේ පැහැදිලි කරනවා. ඔව්. ඒකට වඩාත් පැහැදිලි මේක ඇත්තටම තවත් මේක නරඹන ප්‍රේක්ෂකයින්ට මට දෙන්න තියෙන පණිවිඩය තමයි ඇත්තටම මේ ඵලදායීතාවය, පාරිභෝගික තෘප්තිමත්භාවය, සේවාලාභීන්ගේ සතුටුදායක බව වර්ධනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම IT පාවිච්චි කරලා දැවැන්ත කාර්යභාරයක් කරන්න පුළුවන්. ඔව්. දැනට අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි සමහර තැන්වලදී මේ සමහර දේවල් IT පාවිච්චි කරලා වෙනස් කරන්න පුළුවන්ද කියන සංකල්පය නැහැ. නමුත් මේකෙදි මේ උත්සාහ කරන්නේ IT පාවිච්චි කරලා එවැනි තැනකට ඵලදායීතාවයෙන් ඉහළ තැනකට පාසලක් හෝ රාජ්‍ය ආයතනයක් වේවා පෞද්ගලික ආයතනයක් වේවා තමන් ඉන්න මට්ටමින් අඟලක් හෝ ඉහළට ඔසවා තැබීම සඳහා අදාළ Java ගැන්වීම IT හරහා කරන්න පුළුවන් කියන අදහසත් මට මේ හරහා දෙන්න මම බලාපොරොත්තු වුණා මේ අනුර මහත්තයාත් එක්ක තිබ්බ දැන් මේ කරපු සාකච්ඡාවෙන් එක්ක ඔබතුමාට අවසාන වශයෙන් මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් අවස්ථාව. ඇත්තටම මේක හොඳ අවස්ථාවක් ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට සහ දෙමව්පියන්ට. ඉතින් අපේ ළමයිව හොඳින් ආදරයෙන් රැක බලා ගන්න සහ ඉතාමත් පහසුවෙන් ඒගොල්ලන්ගේ තොරතුරු ලබා ගන්න ඔබතුමා විසින් මේ නිෂ්පාදනය කරපු වැඩසටහන අර දැන් අපේ රට ක්‍රියාත්මක කරන්න යන ඩිජිටල් කරණේ හොඳ පියවරක් විදිහට මම දකිනවා. එහෙමනම් අදට අපි සමුගමු නැවතත් දවසක මෙවැනිම වීඩියෝ එකකින් හම්බ වෙමු නේද? ඔව් එහෙනම් ආයෙ හම්බෙමු. එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි. ආයෙ ආයුබෝවන්.